ප්‍රාර්ථනා කරනවා මිථුන ලග්නය ඔබ හැම දිනාටමත් ලංකාවේ ඉන්න ඔබටත් විදේශ රටවල් වල ඉන්න ඔබටත් මේ කුජගේ මාරුවීම මිථුන ලග්නයේනි ඔබට කොහොමද බලපාන්නේ කියන වගයි මේ වීඩියෝ එකත් එක්ක ඔබත් එක්ක කතා බහ කරන්නට යන්නේ. ඉතින් මිථුන කටක ඔබේ ලග්නේ හිටපු කුජ ගහය දැන් ඔබේ දෙවැන්න ධනස්ථානයට ඇවිල්ලා නීච ස්වභාවයකින් තමයි ජූනි මාසේ 7 වෙනිදා විතර වෙනකන් මේ කුජ ගහතුමා ගමන් කරන්නේ. ඔබ දන්නවා දෙවැන්නට කුජ ආවට පස්සේ ධනය ඇති කරන පිහිටීම. ඒ වගේම තමයි Tamanට වචන වලින් විදහ දක්වන්න පුළුවන් හැකියාව. ඒක නිසා තමන් හොඳට මතක තියාගන්න ඕනේ මේ පාර ඔබ කතා කරන සමහර වචන විවාහක ස්ථානයට දැනෙන්න පුළුවන් වටපිටාව තියෙනවා. මොකද දෙවැන්නට අටපේන නිසා. හොඳට මතක තියාගන්න මිථුන ලග්නනේ අවුරුදු සමයක් එන්නේ බිරිඳත් එක්ක ස්වාමීත් එක්ක වචන කියාගන්න බෑ මේ කුජගේ මාරුවත් එක්ක. මේ කුජගහය හැමනිතරම අපේ ලේ ධාතුවත් එක්ක සම්බන්ධ වෙනකොට අපිට තරහව, ක්‍රෝධය, වෛරය විටින් විට ඇති කරන්න පුළුවන් වටපිටාව තියෙනවා. සහෝදර සහෝදරියොත් එක්ක, යාළුවොත් එක්ක, ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක, බොයිෆ්‍රෙන්ඩ් එක්ක, හස්බන්ඩ් එක්ක, වයිෆ් එක්ක, අම්මා තාත්තත් එක්ක වැඩ කටයුතු කරද්දී විවිධ විදිහේ දේවල් ඔබට මට එන්නත් පුළුවන්. ඒක නිසා මේ හැම අවස්ථාවෙදීම මේ ආගම දහම මතක් කරන්න, ජේසුස් වහන්සේ මතක් කරන්න, ශිව දෙවියන් වහන්සේ ඇතුළු සියලුම දේව කොට්ටාස මතක් කරන්න, තමන් අදහන ආගම බෞද්ධ ආගම නම් ඒ තුල ගමන යන්න. හරිද? හැම වෙලාවෙම හිතන්න පාඩුව මගේ නම් වරද මගේ කියලා හැම වෙලාවෙම මිථුන ලග්නය ඔබ මේ පාර හිතන්න ඕන. සල්ලි මිල මුදල් ලැබෙනවා මතක තියාගන්න ඔබට. හරිද? අවුරුද්දට කලින් ඔබට කොහොමදත් සල්ලි මිල මුදල් ලැබෙනවා. තෑගි භෝග ඔබට ලැබෙනවා. හරිද? සමහරවිට ඉඩම් කඩම් ලැබෙනවා. සමහරට වාහනයක් ගන්න පුළුවන් අවුරුද්දට කලින් ඔබට ඕන. හරිද? එච්චර මේ කුජ මාරුව ඔබට ගොඩක් දේවල් අහිමි කරනවටත් වඩා ළඟා කරන්න හේතු හදනවා. එක්කෝ ගයක් නම් ගයක් ගන්නනේ. එහෙම නැත්නම් ඔබට අලුත් ගෙදරකට රෙන්ට් එකට යන්න නේ. ලංකාවෙ වෙන්න පුළුවන්, විදේශ රටක වෙන්න පුළුවන්, වැකේෂන් එන්න. තමන්ගේ බිරිඳ දරුවෝ මේ හැමෝම බලා හදා ගන්නට ඔබට අවස්ථාවක් තියෙනවා. ඒක නිසා මේ කුජගේ මාරුව ඔබට අයහපතක් කරන්නේ නැහැ මිථුන ලග්නයේනේ. යහපතක්ම තමයි කරන්නේ. නමුත් ඔබේ වචන, ඔබේ ක්‍රියාකලාපය, ඒ වගේ තමයි ඔබ හිතන පතන විදිය, ඒ වගේ තමයි යන්නේ ගමන බිමන සමහර අවස්ථාවල ඔබට වියදම් පැත්ත වැඩි කරන්න ගොඩක් හේතු හදයි. ඒක නිසා සමහර අවස්ථාවල ඔබ සංචාරයක් වගේ ගියොත් ඒත් ඔබට ලොකු වියදම් පැත්තක් ඇති කරાવી. ඒ වගේ තමයි ගෙදරට අවශ්‍ය මොනවා හරි බඩු බාහිර ආදිය ගන්න යනකොට එතන වෙනමම වියදම් පැත්තක්. දරුවට දුවට පුතාට මොනවා හරි එක්සෑම් එකකට නැත්නම් මොනවා හරි ඒගොල්ලන්ගේ ස්කෝල් ෆීස් වෙනුවෙන් මොනවා හරි දෙන්න ගියොත් එතනත් ලොකු වියදම් පැත්තක්. ඔබේ තියෙන ෆික්ස් ඩිපොසිට් සමහර අවස්ථාවල අදින්න වෙන්න පුළුවන් වටපිටාව තියෙනවා. ඒ වගේ තමයි සමහර කෙනෙක්ගේ ඔය යාළුවෙක්ගේ හරි ගෙදර කෙනෙක්ගේ හරි වාහනයක් ගැනීම උදෙසා ඔබට සල්ලි ටිකක් දෙන්න වෙයි. හරිද? ඉඩමක් ගැනීම උදෙසා සල්ලි ටිකක් දෙන්න වෙයි. ඒ වගේම තමයි විවිධ විදියට හරිද? තමන්ගේ හස්බන්ඩ් එක වයිෆ් එක නම් මේ වෙලාවේ ටිකක් අර වචන වමාරු කරගන්න හදන්න එපා. පුළුවන් තරම් තමන්ගේ සහෝදරයන්ට, තමන්ගේ ළඟම ඉන්න කෙනාට, තමන් අත දෙන කෙනාට, තමන්ට පිහිට වෙන කෙනාට තමන් හදවතින්ම මිථුන ලග්නය ඔබ උදව්පදව් කරොත් මතක තියාගන්න මේ පාර ඔබට ගොඩක් දේවල් මේ කුජගේ මාරුවත් එක්ක ඔබට ලැබෙනවා. ඒක නිසා ඉවසීමෙන් ධාර්යවන්තව ඒ වගේම තමයි හොඳ ඥාන ශක්තියකින් මේ පාර මේ කුජගේ මාරුවේදී අපි ගමන් කරමු. පුළුවන් තරම් ස්පිරිචුවල්ස් පැත්ත, ආගමික පැත්ත සංවර්ධනය කරගමු. ආගම දහම පන්සල පල්ලි අධිෂ්ඨාන පූජා මේ හැම දෙයක්ම අපි කරගෙන අපේ ජීවිතේ පුළුවන් තරම් සාර්ථකත්වයේ යන ඉනිමගේ පළවෙනි පඩිය, දෙවෙනි පඩිය, තුන්වෙනි පඩිය ඒ පඩි පෙළ යන ගමන් ඒකේ තුල තියෙන හොඳ නරක දැකමින් මිථුන ලග්නයේනි ඔබ හැම දිනාටම ගමන යන්නට හැකි වේවා. ඔබ සැමට ජේසුස් වහන්සේගේ, ශිව දෙවියන්ගේ, උත්තරීතර බුදුන් වහන්සේගේ පිහිට ආශිර්වාදය හැම දවසකම මිථුන ලග්නයේනි ඔබට ලැබෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.